ඔයත් මසල් ගේන් ගන්න හිතාගෙන ජිම් එකේ වේට් ට්‍රේනින් කරන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ එක මසල් ගෲප් එකක් ඔයා සතියට දෙපාරක් ට්‍රේන් කරන්න ඕනේ. ඒතකොට ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ වර්ක්අවුට් ප්ලෑන් එක කොහොමද එක මසල් ගෲප් එකක් සතියට දෙපාරක් ට්‍රේන් වෙන විදිහට හදාගන්න කියලා. මොකද සතියට දවස් දෙකක් ජිම් යන අය ඉන්නවා, තුනක් යන අය ඉන්නවා, හතරක් යන අය ඉන්නවා, ඒ වගේම සතිය දවස් පහක් ට්‍රේන් කරන අය ඉන්නවා. එතකොට ඔයා සතිය දවස් දෙකක් ට්‍රේන් කරන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම ෆුල් බොඩි වගේ ස්ප්ලිට් එකක් තමයි ට්‍රේන් කරන්න ඕනේ. ඒතකොට ෆුල් බොඩි දවස් දෙකක් ගෙවම ඔයාගේ ඕවරෝල් සේම් මසල් ගෲප් එක සතිය දවස් දෙකක් ට්‍රේන් වෙනවා. ඒත් එකම ඔයා සතිය දවස් තුනක් ට්‍රේන් කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් අපර් බොඩි, ලෝවර් බොඩි, ෆුල් බොඩි වගේ ස්ප්ලිට් එකකට යන්න. ඒතකොට ඔයාගේ එක මසල් ගෲප් එකක් සතිය දවස් දෙකක් ට්‍රේන් වෙනවා. සතිය දෙපාරක් ට්‍රේන් වෙනවා. ඒතකොට ඔයා සතිය දවස් හතරක් ජිම් යන කෙනෙක් නම් ඔයාට පුළුවන් පුෂ් ඩේ, පුල් ඩේ, ලෙග් ඩේ, ඒ වගේම ෆුල් බොඩි ට්‍රේන් කරන්න. එතකොට එහෙම නැත්නම් ඔයාලට පුළුවන් chest and triceps, back and biceps, legs and shoulders ඒත් එක්කම full body train කරන්න පුළුවන්. එතකොට ඔයා හතේ දවස් 5ක් gym යන කෙනෙක් නම් ඔයාලට පුළුවන් පළවෙනි දවසේ push day, ඊට පස්සේ දෙවෙනි දවසේ pull day, third day එකේ leg day, fourth day එකේ ආයි upper body, ආයි fifth day එකේ lower body train කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට හතේ දවස් දෙකක්, තුනක්, හතරක්, පහක් gym ගියත් ඔයාගේ එක muscle group එකක් සතිය දවස් දෙපාරක් ට්‍රේන් වෙන්න අනිවාර්යයෙන්ම මේ විදිහට ඔයාලට හදා ගන්න පුළුවන් ඔයාගේ වර්ක්අවුට් ප්ලෑන් එක. ඒතකොට ගොඩක් කට්ටිය දෙන ප්‍රශ්න තමයි පුෂ් ඩේ එකක් කියන්නේ මොකද්ද? පුෂ් ඩේ එකේදී ඉන්ක්ලූඩ් වෙන්නේ ගොඩක් වෙලාවට chest, shoulders, triceps වගේ muscle groups. ඒ කියන්නේ පුෂ් ඩේ කියලා කියන්නේ අපි ඇඟෙන් එළියට පුෂ් කරන exercises. ඒතකොට පුල් ඩේ කියලා කියන්නේ අපේ ඇඟෙන් ඇතුළට පුල් කරන exercises. පුල් ඩේ එකේදී ඉන්ක්ලූඩ් වෙන්නේ back and biceps වගේ muscle groups. ඉතින් මේ ටික සේව් කරලා තියාගන්න. ඔයාත් weight training කරන කෙනෙක් නම් ඔයාගේ workout plan එකත් මේ විදිහට හදාගන්න.